අපි separately තමයි අපේ mascara එක apply කරන්නේ. lashes separate කරන්න ඔයාලට පුළුවන් මේ වගේ tool එකක් අරගෙන ඒකට mascara අරගෙන ඒක මේ විදිහට apply කරන්න. ඊළඟ ස්ටෙප් එක මම මගේ ස්කින් ටෝන් එකට මැච් වෙන කලර් එකකින් මේ විදිහට අයි එක යට පොඩි කන්ටුවර් ලයින් එකක් දානවා. දැක්ක ඇති ඇහැ චුට්ටක් එතනින් අර ඉස්සිලා වගේ පේන විදිහට. අපි ඊළඟට පවුඩර් කරමු. මම යූස් කරන්නේ පොහේලා එකේ පවුඩර් එක. කොරියන් මේකප් වල ලිප්ස් අපි ටිකක් වෙනස් විදිහට කරන්නේ. මම මුලින්ම මේ අයි ෂැඩෝ එකේ රෙඩ් කලර් එක අරගෙන hand hair then it blends up. ලිප් එකේ යටට ගහපු එක ලිප් එකේ උඩ හරියට වෙනකම් blend කරනවා. මාරෙම අපි යූස් කරන්න ඕනේ lip gloss එකක්. ඉතින් මම යූස් කරන්නේ මේක shiny lip gloss එකක්. ග්ලොස් එකත් අපි මුළු ලිප් එකටම යූස් කරන්නේ නැහැ. මේ වගේ අපි අප් කරලා පෙන්නන්න ඕන තැන් වලට විතරයි යූස් කරන්නේ. highlight එක විදිහට යූස් කරන්නේ මම මේ palette එකේ තියෙන මෙන්න මේ color එක. This is the final look.